දවසක් යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් අදත් ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වෙන වීඩියෝ එකක් නෙමෙයි. මේ අපේ දෝනි මුරුක්කු පැකට් එකක් මේ ලේබල් දාලා නැති එකක් අරගෙන ගිහිල්ලා. අද අපි මේ මුරුක්කු අපි හදාපු මුරුක්කු කොහොමද අපි බණ්ඩල් කරන්න කියලා පෙන්වන්න තමයි යන්නේ. අපි ඉතින් ඕන අය කියන්න මුරුක්කු මේ අපේ ඩිලිවරි හරි කරන්න පුළුවන් අපි තොග හා සිල්ලර දෙනවා. ඕන කෙනෙක් කියන්න. මේ කො ආයෙත් කලද? ඔය යාළුවනේ කඩලා ඉල්ලන. කොහෙන්දකෝ අපි එකක් දෙන්න කන්න බෑ යාට සැරයි ඒවා. මින්නවද ලස්සන මාල් පිපිලා බලන්න වායා. අන්න අර යට ඉන්නේ යාළුවනේ මාළුවා මේ ලොකු අනි මාළුවට කොටනවා. අපච්චි අම්පෝ වාඩි වුණා. අයන් ගෙට ගිහලා කල්ලද? මෙන්න මේ යාළුවනේ මෙන්න මේ මුරුක්කු එකක් 10 නෝන් එකත් අදලා ගත්තා. මේ එකක් 10 ගානේ දෙන්නේ කඩේ. අපි මේවා කිරලා මේ ග්‍රෑම් 35 රුපියල් 40 ගානේ තමයි දාන්නේ. ඒතර මුරුක්කු වැටෙනවා එකයි මුරුක්කු 5ක් 6ක් විතර වැටෙනවා යාළුවනේ. මේ කිරලා දාපුවාම ඉතින් ඒක වාසී ගෙදර රුපියල් 50ක් දීලා 5-6 දෙනෙක් කිනෝට එක ගානේ කන්න හරි තියෙනවා. නැත්තම් මේ එකක වාසියක් තමයි තියෙන්නේ. ඉතින් මේ දැන් මුරුක්කු 5කට 6ක් තියෙනවනේ. රුපියල් 50 එකක් වැඩිපුර ඉතින් රුපියල් 10ක වාසියක් තියෙනවා. ඉතින් ගන්න අයට අපි ඉතින් එහෙම දෙනවා. නැත්තම් මේ පැකට් නොකර අපි දෙනවා. ඉතින් ඕන කෙනෙක් කියන්න අපි බලමු එහෙනම් බණ්ඩල් කරන්න හැටි. දාගන්න. ඒ වුණාට යාළුවනේ අද ටිකක් බීරුම් කරලා වගේ මේ ඔය යනවා. ඔය යනවද? බයි යන. ඔය යාළුවනේ දැන් උදේ නෑවුවට ඕන් දැන් ආයේ නටනවා ඉන්න වැලි ගොඩි. මේ අනික කෝලන් දෙක අපේ ගෙදර ඉන්න. අද ලොකු පුතා නම් ඉස්කෝලේ ගිහිල්ලා දෙලියක් හිටියනම් බලන් තිබ්බ කෝලන් මේ කිරි හොයනවා බල්ලා. අයියෝ කිටි මුරුක්කුවක් කන්න. කිටි කන්නේ නැහැ. කිටි මස් මාළු කන්නේත් නෑ යාළුවනේ. එයා මේ ලේනු එහෙම අල්ලන් කන්නේ. මස් මාළු අපි දෙන්නේම මොනවාක් කන්නේ නෑ. එක් ගන්න යන්න එපා. මේ එයා මේ ලේනු ඔන්න අද කාලගුණේ. ඕන් අද කාලගුණේ යාළුවනේ. අපි යන් එහෙනම් මුරුක්කු ටික බණ්ඩල් කරන්න. ඔන්න යාළුවනේ මේ ඔන්න අපේ ලේබල් කරපුවා පේනවත් දන්නේ නැහැ අප්පා. මේ ඔන්න ඔය විදිහට තමයි අපි මේ පැකට් එක ගහන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බරේට ඔය තියෙන නම්බරය ඔය නම්බරේට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මගේ දැන් මම ඉන්න මේ නේද WhatsApp එකට හරි මැසේජ් එකක් දාන්න. එතකොට අපිට මේ එවන්න පුළුවන් ඕන තැනකට. අපි අර රසකාරකාරී හිමේ දාන්නේ නැහැ යාළුවනේ. මොකද මේවා හොඳ නෑනේ එහෙම දාලා දෙන්න. ඒක නිසා අපි හොඳට පිරිසුදුව ලස්සනට හදනවා. පිරිසුදුව හදන නිසානේ අපි ලස්සනට ලියාපදිංචි දුන්නේ. මට යාළුවනේ මේ සිල්ලර හා තොග රස කැවිලි පවා තියෙනවා. මට ඉතින් ඉච්චර කරගන්න විදිහක් නැහැ. මේ චූටි දෝඩිත් එක අමාරු නිසා නැත්තම් මට මේ ගොඩ කරගන්න පුළුවන් මේ අමාරු. ඉතින් දැන්ට මම මේක විතරක් කරගෙන යනවා. ඉල්ලුව රස කැවිලි හදලා දෙනවා. ඒක විදි මරාගෙන හරි ඒක නිසා අපච්චි යෝගන්න එපා. ඔයාට එක. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන එහෙම දාලා මෙන්න මෙහෙම කොහොම තියලා ඉතින් අපි පැකට් කරගන්නවා. යාළුවනේ නිකන් බලන් හිටියොත් නිකන්මයි. ඒක නිසා
අපි මේ මොනවාම හරි දෙයක් කරන්න එපා. අමාරු නෑ ඉතින් මේවා පුරුදුනොත්. හැබැයි ඉතින් පිරිසිදුව තියෙන්න ඕන මේ හොඳට හදන තැන විදිහට තියෙන්න ඕන. ඒක නිසා මම දැන් අවුරුදු 3ක් විතර යනවා යාළුවනේ මේවා පටන් අරගෙන මම දැන් දැම්මේ නෑ වීඩියෝ එකක්. හදන එකක් නම් මම දැම්මා මං හිතන්නේ එකපාරක් මට මතක තියෙන හැටියට උගන් පාරින් ගන්න. කඩේට දාන්න චූටි. මේක පිටිලා කැපිලා. පිටිනවා යාළුවනේ මගේ මේකේ කැපිලාම එනවා. මේ සමානව නම් මේ ඉතර දෙන්න. සීලර් එක. හොඳයි මේ එහෙම කැපිලා අර වැඩි කොට සයින් වෙනවනේ. අපි සාමාන්‍යයෙන් බණ්ඩලයකට යාළුවනේ දාන්නේ 25. ඉතින් මේ 25 තමයි ගහන්න ඕනේ බණ්ඩලයට. අර චූටිම කඩවල වලට නම් 15 20 දාන වෙලාවල් තියෙනවා. පොඩි කඩවල් තියෙන අර ඔය එළවලු කඩවල වල වගේ පොඩි කඩවල් අන්න ඒවට නම් මේ 15 20 දානවා ඒගොල්ලෝ කියනවනේ. ඉතින් ඒක නිසා ලොකු ඒවට නම් අපි 20 25 දාන්නේ. මේ මෙයා වෙලවන්න චූටි. ඒ ජය ගහන්න පොදුවේ. පිටි ගන්නේ නැහැ. ඔන්න යාළුවනේ මේ විදිහට තමයි අපි බණ්ඩලේ ගහගන්නේ. ඕන විදිහට. ඉතින් මේ ඕගොල්ලන්ටත් ඕන නම් මේ තියෙන්නේ ඕන්න. ඔය විදිහට තමයි බණ්ඩල් ගහලා යවන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp message එකක් හරි දාන්න. ඇත්තටම මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙම ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඒත් මට message එකක් දාන්න මම කියලා දෙනවා. ඉතින් යාළුවනේ අදට ඉතින් වීඩියෝ එක අවසන් කරනවා. මම ඉතින් දැන් මේව දාන්න යන්නත් එපා. මම යන්නේ මම ඒක යන්න ඕන නැත්නම් මහත්තයා යනවා. ඉතින් මේ අලුත් වීඩියෝ හමු වෙනකන් ඔයාලට බුදු සරණයි දේවීටයි ගිහින් එන්නම්.